Hi, welcome back to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ආවේ 2026 O-level batch එකට මම කරපු වීඩියෝ එකේ මම ඇහුවා විචාර වීඩියෝ ඕනෑ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. විචාර උද්ෘත සම්බන්ධ වීඩියෝ එකක් ඕනි නම්. ඉතින් 2026 අය ගොඩාක් එකට කමෙන්ට් කරලා තිබුණා. විචාර හරිම අමාරුයි යක්කේ. උද්ෘත ගැන, විචාර ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් 2027 අයත් කමෙන්ට් කරලා තිබුණා. ඉතින් මම 2026 27 හැමෝටම ගැලපෙන විදිහට වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් මම වීඩියෝ එකේ මුලදී හිතුවේ ඔයාලට පාඩම් ටිකයි උද්ෘත ටිකයි අරගෙන එනවා කියලා. ඒත් මට පස්සේ හිතුණා විචාරයක් කියන්නේ මොකක්ද? විචාරයක් අපි ලියද්දී මොනවද පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික්ස්? අපි කොහොමද කාලේ බැලන්ස් කරගන්නේ? ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් ඔයාලට වීඩියෝ එකේ මුලදී විස්තරයක් කියන්න ඕනි කියලා. ඉතින් වීඩියෝ එක මුලදීම මම කියනවා මම වෘත්තිමය වශයෙන් සිංහල ගුරුවරියක් නම් නෙවෙයි. ඉතින් මම O-level වලට A9ක් ගත්තා. ඒ A9 ගනිද්දි මං සිංහල වලට A1ක් ගන්න විචාර ලියන්න කොහොමද මගේ ගුරුවරු මට කියලා දුන්නේ සහ මම උද්ෘත පාඩම් කරේ කොහොමද? විචාර ප්‍රශ්නේ ගොඩ දාගන්න උද්ෘත පාඩම් කරපු විදිහ උද්ෘත තමන්ට අමාරු විචාර ප්‍රශ්නකදී පාවිච්චි කරපු විදිහ සහ කොහොමද අමාරු විචාරයක් ලේසියට ලියන්න පුරුදුනේ කියන එක ගැන මොනවාම හරි දෙයක් ප්‍රයෝජනවත් දෙයක් ඔයාලට දෙන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. O-level කරපු කෙනෙක් විදිහට ඔයාලගේ මට්ටමේ ඉඳලා ඔයාලගේ තැන ඉඳලා ඔයාලට ඒ සම්බන්ධව පුංචි හරි දෙයක් මේ වීඩියෝ එකෙන් දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙම ඇරෙන්න මම වෘත්තිමය වශයෙන් සිංහල ගුරුවරියක් නම් නෙවෙයි. ඉතින් අපි වීඩියෝ එකේ උද්ෘත වලට පාඩම් වලට යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. මම හිතාගෙන හිටියේ සිංහල වල තියෙන පාඩම් ඔක්කොගෙම විචාර උද්ෘත සම්බන්ධව ඔයාලට වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් තනි වීඩියෝ එකකින් පාඩම් ඔක්කොම අරගෙන આવොත් වීඩියෝ එක දික් වෙන නිසා 10 වසරට අදාළ පාඩම්. ඒ කියන්නේ 1 ඉඳන් 7 වෙනකම් පාඩම් ටිකට අදාළව උද්ෘත සම්බන්ධව සහ විචාර සම්බන්ධව වීඩියෝ එකක් තමයි මෙතන මම කරන්න ඉන්නේ. ඉතින් අනිත් පාඩම් සම්බන්ධව ඉදිරියට වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එක දිගට පාඩම් ටික කරගෙන ගියාම ඔයාලටත් බෝරින් නිසා මම මේ වීඩියෝ එකෙන් පුළුවන් තරමක් විචාර සම්බන්ධව ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් විචාරයක් කියන්නේ මොකද්ද? විචාරයක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධව 2026 ඔයාලා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් 2027 අයට නම් තාම මේ ගැන එහෙම ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් 2026 කෙනෙක් ඒම විචාරයක් කියන්නේ මොකද්ද කියන එක ගැනවත් තාම අවබෝධයක් නැත්තම් එහෙම අවබෝධයක් නැති කෙනෙක්ට අවබෝධයක් ලබා ගන්න සහ අවබෝධයක් තියෙන කෙනෙක්ට තමන් ඒ දන්න දේ ටිකක් වැඩි දියුණු කරගන්නත් එක්ක විචාරයක් කියන්නේ මොකද්ද කොහොමද අපි විචාරයකට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ සහ විචාරයක පෙළ ගැස්ම නැත්තම් ස්ට්‍රක්චර් එක ආකෘතිය සම්බන්ධව පුංචි විස්තරයක් මම වීඩියෝ එකේ මුලදී කියන්නම්. ඉතින් විචාරයක් ලියනකොට විචාරයක පෙළ ගැස්ම විචාරයක පෙළ ගැස්ම තමයි විචාරයක රචනාවක කතාවක ඕනම දෙයක මුලින්ම අපි ලියනවා හැඳින්වීම. ඉතින් මුලින්ම හැඳින්වීමට පස්සේ තියෙනවා පළවෙනි උද්ෘතය. පළවෙනි උද්ෘතයට පස්සේ අපි හඳුන්වනවා. මේ උද්ෘතය සම්බන්ධව අපි විස්තර කරනවා. දෙවෙනි උද්ෘතය විස්තර කිරීම, තුන්වෙනි උද්ෘතය විස්තර කිරීම, හතරවෙනි උද්ෘතය විස්තර කිරීම සහ අවසානයේ නිගමනයක් අන්තර්ගත වෙනවා. ඉතින් මෙන්න මේ හැඳින්වීම ගැන කතා කරාට පස්සේ විචාරයක හැඳින්වීම විචාරයක හැඳින්වීම අපි කොහෙන් හරි තොරතුරු හොයලා හදාගෙන යන එකක්වත් හැම විචාරයකටම එකම හැඳින්වීමක් අපි ගෙදරින් අරන් යන එකක්වත් කොහේ හරි පොත්පත් පෙන්නලා හොයලා අපි හිතාගෙන හදාගෙන යන හැඳින්වීමක්වත් නෙවෙයි. අපි නම් සමහර තැන්වලදී කියන්නේ සමහර තැන්වලදී නෙවෙයි සාමාන්‍යයෙන් නම් විචාරයක හැඳින්වීම අපි පාවිච්චි කරන්නේ අපි විචාරයක හැඳින්වීම හදාගන්නේ අපේ තියෙන සෑම පාඩමකම මුල තියෙනවා කහපාට කොටුවක්. හැඳින්වීම කොටුවක්. එතකොට මෙන්න මේ කහපාට කොටුවේ තියෙන කරුණු ටික ඔයාලා ඒ අදාළ පාඩමෙන් විචාරයක් ලිව්වත් නැතත් ඔයාලට ඒ කොටුව පාඩම් කරන්න සිද්ධ වෙනවා. මොකද කෙටි ප්‍රශ්න සහ අර්ධ ව්‍යුහගත ප්‍රශ්නවලට ඔයාලට ඒ කහපාට කොටුවෙන් ප්‍රශ්න එන නිසා. ඉතින් මෙන්න මේ පාඩම් කිරීමත් එක්ක ඔයාට හොඳටම මතක හිටින කරුණු ඔයාට හොඳටම මතක හරවත් කරුණු ටිකක් පෙළගස්වලා තමයි ඔයා විචාරේ හැඳින්වීම හොයාගන්නේ. ඉතින් විචාර ප්‍රශ්නේ කියවුවට පස්සේ ඔයාට අවබෝධයක් එනවා සාමාන්‍යයෙන් මොන පාඩමෙන්ද මේ විචාරය අපිට ලියන්න ඇවිත් තියෙන්නේ. ඉතින් අන්න ඒක අවබෝධ කරගත්තට පස්සේ අදාළ පාඩම ඉස්සරහා තියෙන හැඳින්වීම් කොටුවෙන් ඔයා
හැඳින්වීමක් හදාගන්න ඕනේ ਵਿਚාරේ මුලදී. ඉතින් එතකොට ඔයාට අර හොඳට මතක හරවත් කරුණු ටිකක් ගන්න පුළුවන්. එතනදී ඔයාට රූල් 5ක් ලියන්න 6ක් ලියන්න කියලා එහෙම නිශ්චිත ප්‍රමාණයක් නැහැ. අවමේ රූල් 5ක් 6ක් අඩංගු වෙන්න ඕනේ හරියට ලකුණු දෙන්න නම්. ඉතින් ඔයාට ඔයාගේ ටයිම් එකත් අනුව ඔයා හරි ස්පීඩ් කෙනෙක් නම් ਵਿਚාරේ ඔයාට ස්පීඩ් ලියන්න පුළුවන් නම් සහ ඔයා හොඳට කරුණු දන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් කරුණු මතකයි නම් ඔයාට හැඳින්වීමට ඒ කරුණු අන්තර්ගත කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයා මේක හොඳ අවධානයෙන් කරන්න ඕන දෙයක්. ඔයා හැඳින්වීම බැලන්ස් කරගන්න ඕනේ ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් එකත් එක්ක. මම එහෙම කියන්නේ අපිට උද්ෘත අඩු වැඩි කරලා ටයිම් එක මැනේජ් කරගන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම උද්ෘත ගාන අදාළ විදිහට ඕනේ. උද්ෘතයක් මග ඇරුණොත් ඔයාලගේ ලකුණක් අනිවාර්යයෙන්ම කැපෙනවා. ඒක නිසා ඔයාලා උද්ෘත 4යි නම් 4යි උද්ෘත 3 ප්‍රශ්නයක් නම් එහෙම උද්ෘත ගාන හරි ප්‍රමාණයම ඔයගොල්ලෝ ප්‍රශ්නෙට අන්තර්ගත කරන්න ඕනේ. අන්න ඒක නිසා ඔයාට බැරි වෙලාවත් ටයිම් මදි වගේ නම් ඔයාට හැඳින්වීමෙන් සහ මම අර කියපු අවසානයේන නිගමනයෙන් ඔයාට පුළුවන් ටයිම් එක බැලන්ස් කරගන්න. මොකද මේ දෙක අපිට අනිවාර්යයෙන්ම මෙච්චරක් ඕනේ කියලා කියන්න බෑනේ. ඒ නිසා ඔයාලට ටයිම් එක බැලන්ස් කරගන්න පුළුවන්. ඒකේ ඒ වගේම තමයි ඔයා හොඳට කරුණු දන්න හොඳට ටයිම් එක මැනේජ් කරන කෙනෙක් නම් ඔයාගේ වෙලාව නිකන් අපත යනවා නම් ඔයාට පුළුවන් හැඳින්වීමට කරුණු ටිකක් වැඩිපුර ලියලා නිගමනය ටිකක් තව ටිකක් පැහැදිලිව ලියලා ඒ ලකුණු ටික වැඩිපුර එකතු කරගන්න. ඒක නිසා මම ඔයාලට මේක නිකන් උපදේශයක් විදිහට කියන්නේ. ඔයාලා ටයිම් එක මැනේජ් කරන්න පාවිච්චි කරන්න ਵਿਚාරකදී හැඳින්වීම සහ නිගමනය කියන ටික. හරි. එතකොට ਵਿਚාරයක් ලියද්දී ඔන්න ඔය විදිහට තමයි ਵਿਚාරක ආකෘතිය. එහෙමත් නැත්නම් විචාරක පෙළ ගැස්ම අපි හදාගන්නේ. ඉතින් ਵਿਚාරයක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දල වශයෙන් ඔයාලා අර කහ පාට කොටුවේ තියෙන කරුණු ටික පෙළ ගැස්සන්න පුරුදු වෙන්න. හැඳින්වීමක් ආවොත් එක එක අදාළ පාඩම් වලට තමන් මොන වගේ හැඳින්වීමක්ද ලියන්නේ කියන එක පොඩි කටුසටහනක් ඔයාලගේ ඔළුවේ තියාගන්න. ඉතින් විචාර සම්බන්ධව පුංචි හැඳින්වීමක් තමයි මම ඒ කරේ. ඉතින් ඊළඟට අපි යමු පළවෙනි පාඩම සතරකම් මන්ත්‍රණය. ඉතින් 10 වසරේ පාඩම් ටික ගත්තොත් ටිකක් සංකීර්ණ පාඩමක් විදිහට තමයි සතරකම් මන්ත්‍රණය අපිට පේන්නේ. ඉතින් ඒ මොකද කියලා කියනවා නම් සරල බස්වහරින් නැතුව පොඩ්ඩක් ගැඹුරු බස්වහරකින් තමයි සතරකම් මන්ත්‍රණය ලියලා තියෙන්නේ. ඉතින් මේ සතරකම් මන්ත්‍රණය කියන පාඩම සහ අනිකුත් ගද්‍ය පාඩම් ගත්තට පස්සේ ගද්‍ය අතෑරලම දාලා පද්‍යෙන් විතරක් ਵਿਚාර ලියන අය තමයි බහුතරයක් දැන් ඉන්නේ. ඉතින් මේතෙක් කාලෙකට O level exam එකේ මට මතක විදිහට පද්‍ය වලින් ලියා ගන්න පුළුවන් විදිහට පද්‍ය විතරක් ලියලා ගොඩ දා ගන්න පුළුවන් විදිහට ඇවිත් තියෙනවා. ඒත් අපිට විශ්වාස කරන්න බෑ හැමදාම මේ දේ ඒ විදිහටම වෙයි කියලා. මොකද මෙච්චර කාලෙකට පද්‍ය වලින් ගොඩ දා ගන්න පුළුවන් විදිහට ආවට ගද්‍ය විතරක් එන්න බෑ කියලා අපිට කියන්න බෑනේ. ඒ නිසා මේ ගද්‍ය පද්‍ය දෙකටම සූදානම් වුණාම කොයිකටත් ඇඟට ගුණයි. ඉතින් ගද්‍ය වලින් ਵਿਚාර ලියන එක ළමයි හිතන තරම්ම අමාරු දෙයක් නෙමෙයි. සමහර තැන්වලදී පද්‍ය වලට වඩා ගද්‍ය ලේසි වෙන තැන් තියෙනවා. මොකද ගද්‍ය ලියනකොට අපි ඒ අදාළ පාඩමේ තියෙන කතන්දරයක්නේ. අන්න ඒ අදාළ කතන්දරය අවබෝධ කරගත්තාම පුංචි උද්ෘත කෑල්ලක් ඇසුරෙන් අපිට කතාව ගොඩනගාගෙන යන එක එහෙම මහා ලොකු අමාරුවක් නෑ. ඉතින් සතරකම් මන්ත්‍රණය ගත්තත් ඒක ඒ විදිහම තමයි. ටිකක් අර ගැඹුරු බස්වහරක් තියෙන නිසා සතරකම් මන්ත්‍රණය පොඩ්ඩක් විතර ඔයාලට අමාරුයි. පළවෙනි පාඩම විදිහටම ඔයාලට ටිකක් සංකීර්ණ එකක් තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. සතරකම් මන්ත්‍රණයේ පාඩම ඔයාලා මුල ඉඳලා කියවගෙන යන්න. කිසිම දෙයක් නොතේරුණත් කමක් නැහැ. කියවගෙන යන්න. ඒ කියවගෙන ගිහිල්ලා දෙවනි වතාව ඔයා පාඩමේ අග තියෙන අරුත් පැහැදිලි කිරීම ටික කියවගෙන දෙවනි වතාවත් කියවගෙන යන්න. මොකද අවස්ථා සම්බන්ධවලදී ඔයාට පාඩම ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ ඒවට උත්තර ලියන්න අවස්ථා සම්බන්ධ ප්‍රශ්න වලට. ඒ නිසා පාඩම සෑහෙන අවබෝධකින් ඔයා කියවලා තියෙන්න ඕනේ. මං කියන්නේ මුළු පාඩමම කටපාඩම් කරන්න කියලා නෙමෙයි යම්කිසි සංගලවරහන් දාපු වාක්‍යයක් හරි එහෙම මොකක් හරි ඔයාලට දුන්නට පස්සේ ඒක කොයි තැනද තියෙන්නේ කියන එක ගැන අවබෝධයක් ඔයාලට තියෙන්නම ඕනේ. ඉතින් ඒ මම දල වශයෙන් කිව්වේ ඔයාලට මේ පේපරේ තියෙන අර්ධ ව්‍යුහගත ටික එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් විදිහට පාඩම කියව ගන්න කියලා. ඉතින් පාඩම කියවනවා සහ විචාර ප්‍රශ්නයකට ගද්‍ය වලින් උද්දෘත පාඩම් කරනවා කියලා කියන්නේ කාරණා දෙකක්. ඉතින් උද්දෘත විදිහට අපි පාවිච්චි කරන්නේ අපිට මුළු පාඩමේම තියෙන හැම කොටසක්ම උද්දෘත වුණාට පාඩම් කරන්න පුළුවන් ලේසි පොයින්ට් ටිකක් අල්ලගෙන පාඩම් කරගන්න ඕනේ. විචාර ප්‍රශ්න දෙක තුනකට අපිට ඔබලා දාලා ලියන්න පුළුවන් විදිහට.
ඉතින් අන්න ඒ විදිහට මම සතරකම් මන්ත්‍රණය කියන පාඩමේදී මම පාවිච්චි කරපු උද්ෘත ටික මම පොතක් හොයාගෙන highlight කරගත්තා. ඉතින් මම ඒ උද්ෘත ටික ඔයාලට පහසුවක් වෙයි කියලා හිතනවා. ඒ ටික මම ඔයාලට දෙන්න. ඉතින් ගද්‍ය පාඩම් වලින් ගත්තාම මේ සතරකම් මන්ත්‍රණය ටිකක් විතර සංකීර්ණ පාඩමක් පිටු 16ක විතර තියෙනවානේ. ඉතින් මේ පිටු 16න් ටිකක් වැඩිපුර උද්ෘත ප්‍රමාණයක් අපිට අහු වෙනවා. පාඩම් කරගත්තා නම් හොඳ උද්ෘත වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට ටිකක් සතරකම් මන්ත්‍රණයෙන් විතරයි වැඩිපුර උද්ෘත එන්නේ. මොකද පාඩම ටිකක් දිග නිසා ඉතින් උද්ෘත ටිකකුත් වැඩිපුර අන්තර්ගත වෙනවා සහ සතරකම් මන්ත්‍රණයෙන් විචාර ලියන්න එන්න තියෙන පොයින්ට් ප්‍රමාණය සෑහෙන්න වැඩි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ ඔයාලගේ සාහිත්‍ය පොත අරගෙන හරි එහෙම නැත්නම් කොලයක් පෑනක් අරගෙන හරි මේ උද්ෘත ටික මාක් කරගනීවි කියලා ඔයාලට වැදගත් වෙන උද්ෘත දැනටමත් උද්ෘත පාඩම් කරන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාලා මේ දේවල් වෙනස් කරන්න යන්න එපා. ඔයාලට තවත් එකතු කරගන්න දෙයක් තියෙනවා නම් එකතු කරගන්න. ගද්‍ය වලින් උද්ෘත සම්බන්ධව කිසිම අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවා නම් මේ උද්ෘත ටික තමන්ගේ පොතේම පැන්සලකින් හරි highlight එකකින් හරි මාක් කරගන්න. එහෙමත් නැත්නම් පැන්සලක් අරගෙන කොලයක ලියා ගන්න. ඉතින් මම ලියාගත්තු සහ මම පාඩම් කරගත්තු උද්ෘත ටික මම ඔයාලට කියාගෙන යන්නම්. ඔයාලා ඒ ටික මාක් කරගන්න. ඔයාලට විචාර ලියද්දි මේවා වැදගත් වෙයි. මම ඒ උද්ෘතය සහ ඒ උද්ෘතේ එන්න පුළුවන් විචාර ටික සම්බන්ධව ඔයාලට ටක් ටක් ගාලා කියාගෙන යන්න. ඉතින් සතරකම් මන්ත්‍රණය කොටසේ දෙවනි පිටුවේ පළවෙනි ඡේදය තියෙනවා මෙබඳු සම්පත් දුන් රජුරුවන් සියලු දඹදිවට අගරජ කළොත් යහපත එසේ වුවහොත් මමද අග්‍ර පුරෝහිත වෙමි කියලා කොටසක්. මෙබඳු සම්පත් දුන් රජුරුවන් සියලු දඹදිවට අගරජ කළොත් යහපත එසේ වුවහොත් මමද අග්‍ර පුරෝහිත වෙමි. මෙහෙම කියන්නේ කේවට්ට. ඉතින් කේවට්ටගේ කපටිකම කේවට්ටගේ අර අදූරදර්ශී බව වගේ දේවල් ආවොත් සහ රජතුමාට කේවට්ටගේ තිබ්බ හිතවත්කම ඒ දේවල් සම්බන්ධව මේ විචාරය අපිට මේ උද්ෘතය අපිට විචාරයකට යොදව ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවනි පිටුවේම අවසාන ඡේදයේ යට හරිය තියෙනවා රාමැඩිල්ලේ හිඳුවාලා විෂයෝදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන් හැමදෙනාම ජීවිත විනාශයට පමුණුවා කියලා කොටසක්. රාමැඩිල්ලේ හිඳුවාලා විෂයෝදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන් සියලු දෙනා ජීවිත විනාශයට පමුණුවා. මේවා ඒ තරම් අමාරු උද්ෘත නෙමෙයි. 10 පාඩක් විතර කියලා පාඩම් කරගන්න. ඔයාලට මාස 10ක් තියෙන නිසා මේ උද්ෘත ටික පාඩම් කරගත්තාම ඔයාලට ලොකු කොන්ෆිඩන්ස් එකක් දැනෙයි සහ ඕනම විචාරයකට ඇඩ්ජස්ට් කරගෙන ලියන්න පුළුවන් තත්වයකට ඔයාලාපත් වෙයි. ඒ නිසා මේ විචාර ටික මගේ අරගන්න නැතුව කොහොම හරි පාඩම් කරගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ තුන්වෙනි පිටුවේ දෙවනි ඡේදය තියෙනවා සාල්ලිකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට වමුණා හිස වර්චස් පිඩක් හෙලා. සාල්ලිකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිඩක් හෙලා. ඉතින් මේකත් කේවට්ටගේ අර උපහාසාත්මක බව හාස්‍ය ස්වරූපය ඒ වගේ දේවල් ගැන විචාරයක් ආවහම ඒ උද්ෘතෙත් අපිට යොදා ගන්න පුළුවන්. මම මේ එක වගේම විචාරවලට යොදන්න පුළුවන් ලේසි උද්ෘත කිහිපයක් ඔයාලට දෙනවා. ඒවයින් ඔයාලට පහසුයි කියලා හිතෙන උද්ෘත ටික පාඩම් කරගන්න. හැබැයි මතක තියාගන්න එක ප්‍රශ්නයකට ඔයාලට උද්ෘත 4ක් නැත්නම් 3ක් ලියන්න එනවාමයි කියලා. ඊට පස්සේ කේවට්ටයා මා මහෝෂධ පඬිත බව නොදනිති කියලා එකක් තියෙනවා තුන්වෙනි පිටුවේම තුන්වෙනි ඡේදය. ටිකක් ලොකු ඡේදයක් තියෙනවා. ඒකේ තියෙනවා කේවට්ටයාමා මහෝෂධ පඬිත බව නොදනිති කියලා එකක්. එතකොට එතෙන්දී අර මහෝෂධ පඬිතුමාගේ ප්‍රඥා කෞශල්‍ය දසත පැතිරි ගොස් තිබුණු බව ඒ වගේ විචාරයකදී මේ උද්ෘතේ පාවිච්චි කරන්න පුළුවන්. එතනම තියෙනවා යටින් ඇතුළු නුවරහුන් දිලිඳුන් පිටත් කරවා පිටි නුවර ලැබුසේක. පිටි රටින් දනව් වලින් සතර වාසල නියම්ගම් සතරින් වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්ස වූසේක. බොහෝ ධන ධාන්‍ය රැස් කර වූසේක. මේකෙන් අර සම්පූර්ණම වාක්‍ය නැති වුණත් ඇතුළු නුවරහුන් දිලිඳුන් පිටත් කරවා පිටි නුවර ලැබුසේක. පිටි රටින් දනව් වලින් සතර වාසල නියම්ගම් සතරින් වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා කියලා තිත්තික තිබ්බත් කමක් නැහැ. ඔයාලට අර අදාළ කොටසක් ලියලා එතන ඉඳලා පැහැදිලි කරන් යන්න පුළුවන් නම් උද්ෘතේ ඔයාලා ඒකට තිත් ටිකක් තියලා පැහැදිලි කරගෙන යන්න. හරිද? දැන් මේ උද්ෘතෙත් මේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය පාවිච්චි කරපු තැන්. එහෙමත් නැත්නම් ක්‍රියාත්මක වුණු තැන් කියලා ඇහුවොත් මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය සනාථ කර හැකි තැන් වලට වගේ මේ උද්ෘතෙත් වැදගත් වෙනවා. හරිද?
ඊට පස්සේ අනිත් පිටුවේ හතරවෙනි පිටුවේ තියෙනවා ඒ පඬිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ ඊතාම උපායවන්තයහ. පොඩ්ඩක් හිතලා බලන්න මේ උද්ෘතය අමාරුද? ඒ පඬිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ ඊතාම උපායවන්තයහ. හරිම ලේසි සරලයි. කවියක් පාඩම් කරනවටත් වඩා මේ වගේ උද්ෘත කිහිපයක් පාඩම් ගන්න එක ලේසි. කවියක් පාඩම් කරොත් අපිට පද 4යි. මේ වගේ පුංචි පුංචි උද්ෘත 4ක් අපි පාඩම් කරගත්තොත් අපිට උද්ෘතම 4යි. හරිද? ඊට පස්සේ ඒ උද්ෘතයේම යට තව කොටසක් තියෙනවා. සඳ මඩලෙහි යඳනා කෙනෙකුන් මෙන් මහබෝසතාණන් වහන්සේගේ ගුණ රජ්ජුරුවනට කීහ. සඳ මඩලෙහි යඳනා කෙනෙකුන් මෙන් මහබෝසතාණන් වහන්සේගේ ගුණ රජ්ජුරුවනට කීහ. ඔයාලා දෙතුන් පාරක් පාඩම් කරාට පස්සේ මේවා ඔයාලගේ ඇඟට පත්තියන් වෙන තත්ත්වයටපත් වෙනවා. හරිද? ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේවා හරිම සරලයි. මට තාමත් මේ උද්ෘත ටික මතකයි. ඇත්තටම මම මේ අලුත් පොතක් හොයාගෙන ඒකේ highlight කරා මම පාඩම් කරපු උද්ෘත ටික. ඉතින් මේ උද්ෘතේ ගත්තම කේ වට්ට තමයි මේ විදිහට මහෞෂධ පඬිතුමාව රජුරුවත් එක්ක වර්ණනා කරන්නේ. එතකොට මෙතනින් මහෞෂධ පඬිතුමාගේ පඬිතභාවය, උපාය කෞශල්‍ය, නුවණැතිභාවය පිළිබඳ ගත්තත් මේ උද්ෘතය ගන්න පුළුවන්. කේ වට්ටගේ තියෙන අර නිහතමානී පැත්තක් ගත්තොත් කේ වට්ට මහෞෂධ පඬිතුමාව ඒ කියන්නේ යාගේ හොඳ ಗುಣ අගය කිරීමක් විදිහට කේ වට්ටගේ හොඳ ගති ගුණයක් පැත්ත වගේ ආවොත් අපිට මේක එතන ඩයිජෙස්ට් කරලා ලියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ හතරවෙනි පිටුවේම අන්තිම ඡේදයේ උඩ තියෙනවා මාබඳු පඬිත කෙනෙකුන් ජීවත්ව හින්දදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. මොකද්ද? මාබඳු පඬිත කෙනෙකුන් ජීවත්ව හින්දදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය කියලා. එතකොට මහෞෂධ පඬිතුමා අර එයාගේ මිනිස්සුන්ව බේරගන්න යොදපු උපාය කෞශල්‍ය, නුවණැතිභාවය, හිත හොඳකම කියලා සරලව ගත්තොත් අන්න ඒ වගේ ਵਿਚාරයක් આવොත් ඔයාලට මේ වගේ උද්ෘතයක් පාවිච්චි කරන්න පුළුවන්. පස්සේ පස්වෙනි පිටුවේ උඩ තියෙනවා අපගේ රජ්ජුරුවන්ට අස්න පමණකුත් නොලබන්නමෝ දැන් තොප රාත් පිය නොදෙම්හ. අපගේ රජ්ජුරුවනට අස්න පමණකුත් නොලබන්නමෝ දැන් තොප රාත් පිය නොදෙම්හ. මේ උද්ෘතය එන්නේ සාමාන්‍යයෙන් නම් මහෞෂධ පඬිතුමන්ගේ උපාය කෞශල්‍ය ක්‍රියාවට ලක් වෙච්ච තැනක්. ඒ කියන්නේ අර චරපුරුෂයෝ රාමැඩිල්ල විනාශ කරපු තැනනේ. අන්න ඒ වගේ පොයින්ට් වලදී සහ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙච්ච ස්ථාන, උපාය කෞශල්‍ය පිළිබඳ පැහැදිලි කරන්න වගේ තැන්වලදී මේ උද්ෘතය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මියුළු නුවර වටලෑම යටතේ පළවෙනි ඡේදයේ තියෙනවා පින්වත්නි මියුළු නුවර ගොස් වේදේහ රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානය බොම්හ. පින්වත්නි මියුළු නුවර ගොස් වේදේහ රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානය බොම්හ. මෙතනදී කියන්න පුළුවන් අපිට අර තියෙන අදූරදර්ශීභාවය තිබුණු දුෂ්ටකම් ගැන. කේවට්ටගේ සහ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ තිබුණු නොමනා හැසිරීම. ඒ වගේ තැන්වලදී සහ මේකේ තියෙන භාෂාව. එතකොට මෙතන උපමාවක් නේ තියෙන්නේ. තල්පැන් පලක් මඩනාසේ. අන්න ඒ තැන්වලදී අර මේ ගද්‍ය වලට යොදපු ගද්‍ය යොදන්න පාවිච්චි කරපු අර මේ අලංකාර උපක්‍රම ඒ වගේ භාෂා කෞශල්‍ය ඒ සම්බන්ධව ගත්තාමත් මේක මේ උද්ෘතේ පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඊට පස්සේ එතනම යට තියෙනවා ඌතුමු මහා අනුභව ඇත්තාහ. ඒ මහෞෂධ පඬිතයන් විසින් රක්නා ලද මිතිලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද රන්ගල් ගුහාවක් පරිද්දෙන්. තුමු මහා අනුභව ඇත්තාහ. ඒ මහෞෂධ පඬිතයන් විසින් රක්නා ලද මිතිලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද රන්ගල් ගුහාවක් පරිද්දෙන්. මෙතනදිත් කියන්නේ අර උපමාවක් භාවිතා වෙලා තියෙනවා. එතකොට අලංකාරයක්, භාෂා අලංකාරයක් මේවයින් ඔයා කැමති ඔයාට පාඩම් කරගන්න ලේසි කියලා හිතෙන උද්ෘත කිහිපයක් පාඩම් කරගන්න. මම මේ කියන තරම්වත් ඔයා උද්ෘත පාඩම් කරගන්න ඕනේ නෑ. නමුත් මෙතනදී මම උද්ෘත 16ක් වගේ අඩු ප්‍රමාණයක් තමයි කියලා තියෙන්නේ. එතනිනුත් ඔයාට 10ක් වගේ පාඩම් කරගන්න පුළුවන්. එතකොට මෙච්චර උද්ෘත ප්‍රමාණයක් එන්නේ මේ සතරකම් මන්ත්‍රණය කියන පාඩමේ විතරයි. ඒ නිසා මේ ටිකක් බර දාලා අමාරුවෙන් පාඩම් කරගන්න. ඊට පස්සේ එන ගද්‍ය පාඩම් වල උද්ෘත අමාරු නෑ. ඊට පස්සේ තව ඒ වගේම උපමාවක් එන එකක් තමයි පස්වෙනි පිටුවේ එතනම උඩ තියෙනවා
රජ්ජුරුව වනාහි රාජමානයෙන්ද ඉසුරු මදයෙන්ද මත්ව දණ්ඩකින් පහරන ලද සර්ප රාජයෙකුසේ කෝපයෙන් දිලිහි. මොකද්ද? රජ්ජුරුව වනාහි රාජමානයෙන්ද ඉසුරු මදයෙන්ද මත්ව දණ්ඩකින් පහරන ලද සර්ප රාජයෙකුසේ කෝපයෙන් දිලිහි. ඒකත් අර වගේම යන එක. ඊට පස්සේ අපි ගත්තට පස්සේ 6 වෙනි පිටුවේ උඩ තියෙනවා ඔන්න ටිකක් වෙනස් විදිහේ ਵਿਚාරයකට එන උද්ෘතයක්. ඒ තමයි රජ්ජුරුවන්ට පටහැනි වීම නම් යුක්ත නොවේයි සිතා රජ්ජුරුවන් හා සමග නික්මුණාහ. 6 වෙනි පිටුවේ උඩම පරිච්ඡේදයේ යටම තියෙන එක තමයි ඒක. රජ්ජුරුවන්ට පටහැනි වීම නම් යුක්ත නොවේයි සිතා රජ්ජුරුවන් හා සමග නික්මුණාහ. මෙතනදි මේ කියන්නේ කේවට්ට බමුණගේ සහ මහෞෂධ පඬිතුමාගේ සමාන අසමානතා ලක්ෂණ ආවට පස්සේ අපිට මෙන්න මේ උද්ෘතය යොදා ගන්න පුළුවන්. මෙතනදි මේ කියන්නේ මේ උද්ෘතය එන්න පුළුවන් සාමාන්‍යයෙන් නම් අර කේවට්ට බමුණත් තමන්ගේ රජ්ජුරුවන්ට පක්ෂපාතී හිතවත්, ඒ වගේම මහෞෂධ පඬිතුමත් තමන්ගේ රජතුමාට හිතවත් කියන කැටගරි එක යටතේ, එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ යටතේ අපිට මෙන්න මේ වගේ උද්ෘතයක් ගන්න පුළුවන්. රජ්ජුරුවන්ට පටහැනි වීම නම් යුක්ත නොවේයි සිතා රජ්ජුරුවන් හා සමග නික්මුණහ. ඊට පස්සේ පිටු දෙකෙන්ම මම උද්ෘත මාක් කරන්න ගියේ නැහැ. මොකද මුළු පාඩමෙන්මනේ අපිට එනකොට ਵਿਚාරයන්නේ මේ කොටස් වලින් නෙවෙයිනේ. එතකොට යුද්ධෝපාය යෙදීම කියන 10 වෙනි පිටුවේ දෙවනි ඡේද යුද්ධෝපාය යෙදීම කියන එකට උඩ කොටස මේ ਵਿਚාරයකට එන උද්ෘතයක් තියෙනවා. කිසි බයක් නැතිව සංකා රහිතව නැටුම් ආදී සියල්ලෙන්ම මහතානන් වදාළ පරිද්දෙන් උත්සවය පටන් ගත්හ. කිසි බයක් නැතිව සංකා රහිතව නැටුම් ආදී සියල්ලෙන්ම මහතානන් වදාළ පරිද්දෙන් උත්සවය පටන් ගත්හ. මේකත් ගන්න පුළුවන් අර මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය යටතේ මියුලුරුවර මිතිලාව ආරක්ෂා වෙච්ච හැටි වගේ ඒ යටතේ ලියන්න පුළුවන් දෙයක් තමයි අපිට මෙන්න මේකත්. ඒ කියන්නේ මහෞෂධ පඬිතුමා ප්‍රඥාව පාවිච්චි කළානේ කිව්වේ කොච්චර සේනාව තමන්ගේ රට වැටලුවත් කමක් නැහැ. ඔයගොල්ලෝ උත්සව සැනකෙලි පවත්වන්න කියලා. අන්න ඒක. ඔයාලා මේ උද්ෘත පාඩම් කරද්දී උද්ෘතයට අදාළ වෙන වටපිටාව උද්ෘතයේ වපසරිය පාඩම් කරගන්න. අවබෝධයක් ලබා ගන්න. එතකොට උද්ෘතය ලියලා ඒ උද්ෘතයේ අවට තියෙන වටපිටාව ගැන පුංචි පැහැදිලි කිරීමක් කරාට පස්සේ ඔයාලගේ හැඳින්වීම විස්තරය සම්පූර්ණ කම්ප්ලීට් වෙනවා. හරිද? ඊට පස්සේ 11 වෙනි පිටුවේ දෙවනි ඡේදයේ උඩ තියෙනවා මේකේ වට්ට මහල්ලා ඇතුළු වූ අඥාන ජඩයෝ මා තවම මහෞෂධ පඬිත බව නොදන්නා වන්හ. මේකේ වට්ට මහල්ලා ඇතුළු අඥාන ජඩයෝ මා තවම මහෞෂධ පඬිත බව නොදන්නා වන්හ. මේකේ තේරුම තමයි අර කේවට්ට බමුණාව මේකේදී උපහාසයට හාස්‍යයට ලක් වෙලා නේ. එතකොට කේවට්ට බමුණ උපහාසයට හාස්‍යයට ලක් වෙච්ච කෙනෙක් කියන එක තමයි ඔප්පු කරන්න තමයි ඒ වගේ ਵਿਚාරයක් ඔයාලට ආවොත් මෙන්න මේ උද්ෘතය අනිවාර්යයෙන්ම ගොඩාක්ම වැදගත් වෙන සහ ඒ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන උද්ෘතයක්. හාස්‍යයට අර උපහාසයට ලක් වුණා කියන සම්බන්ධව මේ කේවට්ට මහල්ලා ඇතුළු වූ අඥාන ජඩයෝ මාතවම මහෞෂධ පඬිත බව නොදන්නා වන්හ. එතෙදි කේවට්ටගේ හාස්‍ය උපහාසයට සහ මහෞෂධ පඬිතුමාගේ නුවණ කියන දෙකම ඇඩ්ජස්ට් වෙන්නත් මේ උද්ෘතේ යොදා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ විචාර ගොඩකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්, විචාර ගොඩකට ඔබා ගන්න පුළුවන් විදිහ උද්ෘත හොයලා පාඩම් කරගන්න. මාත් ටිකක් වැඩිපුර උද්ෘත මෙතනදී කියනවා. ඔයාලට මොන වගේ දෙයක් ලේසි වෙයිද දන්නේ නැති නිසා. ඊට පස්සේ 13 වෙනි පිටුවේ උඩම ඡේදේ තියෙනවා මේසා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති. මේසා මහත් වූ තොපගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති. මේක කියන්නේ රජතුමා කේවට්ටට එතෙන්දිත් ඒ කරන්නේ කේවට්ටව හාස්‍යයට උපහාසයට ලක් කරන එක. ඔයාගේ මේ උපායවලින් ඔයාගේ උපායවලින් කිසිම තේරුමකුත් නැහැ. උපායවල ඉවරෙකුත් නැහැ කියන එක තමයි කියන්නේ. එතෙන්දිත් කේවට්ට බමුණාව හාස්‍යයට උපහාසයට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ 15 වෙනි පිටුවේ උඩම ගත්තට පස්සේ නැගී සිටු ආචාරිනී මම බාලේමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවඳුව. ඒක හරිම ලේසි. නැගී සිටු ආචාරිනී නැගී සිටුව මම බාලේමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවඳුව. මෙතනදිත් කේවට්ට හාස්‍ය උපහාසයට ලක් වෙනවා වගේම මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය පිළිබඳවත් මෙතෙන්දි විස්තර වෙනවා. ඒ වගේම තමයි 15 වෙනි පිටුවේ අවසානයේ තියෙන වාක්‍ය දෙකට උඩ ඡේදේ තියෙනවා අලජ්ජි වූ දුෂ්ට වූ කේවට්ටයා
අසු නැගී කටින් ලේ දම දමා නලලේලේ පිස පිස දිවෙන්නේය. අලජ්ජී වූ දුෂ්ට වූ කේවට්ටයා අසු නැගී කටින් ලේ දම දමා නලලේලේ පිස පිස දිවන්නේය. මෙතනදිත් අර කේවට්ටගේ තියෙන දුෂ්ටභාවය, අලජ්ජීභාවය, දුෂ්ටභාවය වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම උද්ෘත 16ක් වගේ ප්‍රමාණයක් ඔයාලට දීලා තියෙනවා. මං හිතන්නේ ඔයාලට කවුරුත් මෙහෙම උද්ෘත දීලා ඇති කියලා. මේ උද්ෘත ටික තමයි මම පාඩම් කරපු උද්ෘත ටික විචාරවලට. ඒ කියන්නේ සතරකම් මන්ත්‍රණයෙන් මම පාවිච්චි කරපු උද්ෘත ටික. ඉතින් ඔයාලට මීට අමතරව මේ එක උද්ෘතයක් උදාහරණයක් විදියට අරගෙන ඔයාලට ලේසි උද්ෘත ඔයාලටම ගොඩනගා ගන්නත් පුළුවන්. නැත්නම් මම දීපු උද්ෘත ටිකම අරගෙන ඔයාලට එන රචනා ප්‍රශ්නවලට ඔයාලට එන විචාර ප්‍රශ්න තෝරගෙන ඒ විචාර ප්‍රශ්නට අදාළව මම දීපු උද්ෘත ගොඩේ උද්ෘතය ගැලපෙන උද්ෘත තියෙනවද කියන එක ඔයාලා මාක් කරගෙන එහෙම නැති උද්ෘතයක් නැති විචාර ප්‍රශ්නයක් ඔයාලට හම්බ වුණොත් ඔයාලා ඒකට උද්ෘතයක් ගොඩ නගා ගන්න try එකක් දෙන්න. මම මේ උද්ෘත කියපු විදිහටම ඔයාලා ගද්‍ය පාඩම් වල උද්ෘත ගොඩ නගා ගන්න. ඉතින් මම හිතුවට වඩා සෑහෙන වෙලාවක් ගියා මට ඔයාලට මේ උද්ෘත ටික දෙන්න. ඒ නිසා මම අනිවාර්යෙන්ම අනිත් පාඩම් ටිකට ඔයාලට උද්ෘත සහ ඒ පාඩම් වල විචාර ගොඩනගා ගන්න විදිහ ගැන ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ අරගෙන එනවා. ඉතින් සතරකම් මන්ත්‍රණය ගොඩ දා ගන්න ඔයාලට මම මේ දීපු උද්ෘත ටික සහ ගද්‍ය වලින් ඔයාලට ලියන්න ආසාවක් මෙච්චර කල් තිබ්බේ නැත්නම් ඔයාලට ගද්‍ය සෑහෙන අමාරුයි කියලා හිතුණා නම් මේ උද්ෘත ටික පොඩ්ඩක් දෙතුන් වතාවක් කියවලා පාඩම් කරලා බලන්න ගද්‍ය වලින් විචාර ලියන එක අමාරුද කියලා. ඉතින් ඔයාලා මේ ටික පාඩම් කරගෙන ගේමක් ගහන්න උත්සාහ කරන්න. තව මාස 10ක් තියෙන නිසා ඔයාලා හරි විනෝදෙන් කොටිම කිව්වොත් හරි ආතල් එකේ මේ උද්ෘත ටික පාඩම් කරන්න අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා කොහොම හරි විචාර කියන ප්‍රශ්න ගොඩ දාගන්න උත්සාහ කරන්න. විචාර අමාරු නෑ. අපිට හිතලා ගොඩ නගලා අවබෝධ කරගෙන ලියන්නයි තියෙන්නේ. ඉතින් මේක ඔයා දිනන්න ඕනි ගමනක්. අදට ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.